තුන්වන ලෝක යුද්ධයක්. මේක නිකන් වචන ටිකක් විතරක් නෙවෙයි. ලෝකෙම මිනිස්සු බයෙන් කතා බහ වෙන මාතෘකාවක්. ඉතින් වර්තමාන ගෝලීය තත්වයන් එක්ක බැලුවම ඇත්තට මේ වගේ දෙයක් සිද්ධ වුණොත් මොන වගේ වෙයිද? අපි මේ විග්‍රහයෙන් ඒ ගැන ටිකක් ගැඹුරට ගිහින් බලමු. හොඳයි. අපි කෙලින්ම කතාවට බහිමු. හිතමු තුන්වන ලෝක යුද්ධයක් ඇත්තදම පටන් ගත්ත කියලා. එතකොට අපේ මේ ලෝකයට මොකද වෙන්නේ? මිනිස්සුන්ට, රටවල් වලට, අපි මේ දන්න ජීවන රටාවට මොන වගේ බලපෑමක් වෙයිද? මේ විග්‍රහය පුරාවටම අපි හොයන්න යන්නේ අන්න ඒකට උත්තරයක්. මේ සංකීර්ණ මාතෘකාව හරියටම තේරුම් ගන්න අපි මේක කොටස් 5කට කඩලා බලමු. මුලින්ම බලමු ලෝක යුද්ධයක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ගැටුම් ඇවිලෙන්න පුරුහන් ප්‍රධාන තැන් මොනවද කියලා බලමු. ඊළඟට අද කාලේ යුද්ධයකදී පාවිච්චි වෙන අවි ගැන කතා කරමු. හතරවෙනියට ඒකේ ප්‍රතිඋපාක කොච්චර දරුණුද කියලා බලමු. අවසාන වශයෙන් මේ හැම දෙයක්ම තිබිලත් ඇයි තවම යුද්ධයක් වළක්වාගෙන ඉන්නේ කියන කාරණේත් බලමු. හරි. එහෙනම් අපේ පළවෙනි කොටස ලෝක යුද්ධයක් කියන්නේ ඇත්තටම මොකක්ද? අනාගතය ගැන අනාවැකී කියන්න කලින් අපි පොඩ්ඩක් අතීතයට ගිහින් බලමු මේ සංකල්පය හරියටම මොකක්ද කියලා. ඊටාම සරලවම කිව්වොත් ලෝක යුද්ධයක් කියන්නේ ලෝකයේ ඉන්න ප්‍රධාන බලවතුන්, ඒ කියන්නේ ලොකු රටවල් කණ්ඩායම් ගැහිලා එකිනෙකාට විරුද්ධව සටන් කරන දැවැන්ත ගෝලීය ගැටුමකට. මේක රටවල් දෙකක් අතර තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන වෙන්නේ රටවල් කණ්ඩායම් නැත්තම් සම්ධාන තවත් කණ්ඩායමකට විරුද්ධව සටන් කරන එක. අන්න ඒ නිසා තමයි මුළු ලෝකයම මේකට පැටලෙන්නේ. ඉතිහාසයේ දිහා බැලුවම අපි මේ වගේ ලෝක යුද්ධ දෙකකට මුහුණ දීලා තියෙනවා. පළවෙනි එක 1914 ඉඳන් 1944 වෙනකල්. දෙවෙනි එක 1939 ඉඳන් 1945 වෙනකල්. හැබැයි 1945 දී සිද්ධ වෙච්ච දෙයක් යුද්ධය කියන වචනෙම තීරුම වෙනස් කළා. ඒ තමයි පරමාණු බෝම්බය පාවිච්චි කරපු එක. අනේ මොහොතේ ඉඳන් ලෝකීය තීරුම් ගත්තා මීළඟ මහා යුද්ධය කියන්නේ ජයග්‍රහණයක් ගැන නෙවෙයි සමස්ත මනුෂ්‍ය වර්ගයාගේම විනාශය ගැන වෙන්න පුළුවන් කියලා. හරි. අතීතය ගැන දැන් අපිට යම් අදහසක් තියෙනවා. දැන් අපි බලමු වර්තමානය ගැන. මේ මොහොතේ ලෝකයේ කොහෙද වැඩිපුරම උණුසුම් තැන් තියෙන්නේ? යුද්ධයක ගිනි පුපුරක් පත්තු වෙන්න පුරුවන් තැන් මොනවද? මේ තමයි අද ලෝකයේ තියෙන වඩාත්ම අවදානම් කලාප කිහිපයක්. රුසියාව සහ යුක්‍රේනය අතර දැනටමත් සිදුවෙන යුද්ධය, ඊශ්‍රායලය සහ ඉරානය අතර තියෙන උණුසුම, ඒ වගේම චීනය සහ තයිවානය අතර තියෙන දේශපාලන ආතතිය. මේ හැම ගැටුමකම පිටිපස්සෙන් ඇමරිකාව, චීනය, රුසියාව වගේ ලෝක බලවතුන් ඉන්න නිසා මේවායේ අවදානම හරිම ඉහළයි. මෙතන තියෙන වැදගත්ම වචනය තමයි උත්සන්න වීම. ඒ කියන්නේ මොකන්ද? මේ වගේ කලාපීය, ඒ කියන්නේ රටවල් දෙකක් තුනක් අතර තියෙන ගැටුමකට ලෝකේ ඉන්න අනිත් ලොකු රටවල් කෙලින්ම මැදිහත් වුණොත් මොකද වෙන්නේ? අන්නේ එතකොට තමයි ඒක පොඩි ගැටුමක් වෙනකොට මුළු ලෝකෙම වෙලා ගන්න මහා යුද්ධයක් බවට පත් වෙන්න පුළුවන්. හරියට දාම ප්‍රතික්‍රියාවක් වගේ. හොඳයි. අපි දැන් යමු තුන්වෙනි කොටසට. අනාගත ලෝක යුද්ධයක් පරණ යුද්ධ වගේ නෙවෙයි කියලා අපි කිව්වා. ඒකට ලොකුම හේතුව තමයි තාක්ෂණය. අද කාලේ තාක්ෂණය නිසා යුද පිටිය කියන එක අපිට හිතා ගන්නවත් බැරි විදියට වෙනස් වෙලා තියෙනවා. මේ වෙනස බලන්නකෝ. ඉස්සර යුද්ධ බිමේ හිටියේ ටැංකි, නව්, සොල්දාදුවන්. හැබැයි අද යුද්ධය වෙන්නේ පොළව උඩ විතරක් නෙවෙයි. එක ක්ලික් එකකින් රටක විදුලි බල පද්ධතියම නවත්තන්න පුළුවන් සයිබර් ප්‍රහාර. මිනිස් ඇහැටවත් අහුවෙන්නේ නැති වේගෙන් ඉලක්කවලට යන හයිපර්සොනික් මිසයිල්, ඩ්‍රෝන් යාන. අන්න ඒව තමයි අද යුද්ධයේ අලුත්ම මුහුණුවර. ඉතින් අද කාලේ යුද්ධයක අවිගබඩාව මේ වගේ තමයි. හැම දෙයකටම වඩා විනාශකාරී න්‍යෂ්ටිකාවි. ඊළඟට අල්ලන්නවත් බැරි තරම් වේගවත් හයිපර්සොනික් මිසයිල්. රටක හදවත වගේ තියෙන බැංකු පද්ධති, විදුලි පද්ධති නවත්වන සයිබර් ප්‍රහාරය. සහ මිනිස්සු නැතුව තමන්ම තීරණ අරන් පහර දෙන AI පාලනය කරන ඩ්‍රෝන් යාන. මෙන්න මේක තමයි හැම දෙයකම භයානකම කාරණය. න්‍යෂ්ටික අවි කියන දේ පාවිච්චි කළොත් ඒකෙන් වෙන විනාශය යුද්ධ කරන රටවල් දෙකට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵල මුළු ලෝකෙටම දැනෙනවා. ඒක නිසා තමයි න්‍යෂ්ටික අවි කියන එක ඕනම ගැටුමක තියෙන අවධානයම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ. හරි. අපි දැන් කතා කරමු සමහර විට මේකේ තියෙන භයානකම කොටස ගැන. මේ කියන විදිහේ ගෝලීය ගැටුමක් ඇති වුණොත් අපේ ශිෂ්ටාචාරයට ගෙවන්න වෙන සැබෑ මිල මොකක්ද? හිතන්න, යුද්ධයක් පටන් ගත්ත ගමන් ලෝක ආර්ථිකය කඩා වැටෙනවා. බැංකුවල තියෙන සල්ලි, රැකියා, මේ හැමදේම අවදානමක. අපි අද මේ රඳා පවතින ඉන්ටර්නෙට් එක, ෆෝන්, මේ හැමදේම නැති වෙලා යනවා. මිනිස්සු මිලියන ගාණක් තමන්ගේ ගෙවල් දාලා යන්න වෙනවා, සරණාගතව බවට පත් වෙනවා.
කඩවල් වල කෑම නැති වෙනවා, වාහනවලට තෙල් නැති වෙනවා, දරුණු හිඟයක් ඇති වෙනවා. අන්න ඒක තමයි යුද්ධයක සැබෑම මුහුණුවර. ඉතින් අවසාන ප්‍රතිඵලය මේ හැමදේම එකතු වුණාම වෙන්නේ අපි අද මේ ගත කරන සාමාන්‍ය ජීවිතය ආපහු කවදාවත් හදාගන්න බැරි විදියට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යන එක. මේ තරම් මාතතීන් මේ තරම් අවදානම් මැද සමහර වෙලට හිතෙනවා ඇති එනම් ඇයි තාමත් තුන්වන ලෝක යුද්ධයක් ඇති වෙලා නැත්තේ කියලා. අන්න ඒ ප්‍රශ්නට උත්තරේ තමයි අපේ මේ අවසාන කොටස. මේකට හේතුව තමයි න්‍යෂ්ටික වැළැක්වීම කියන සංකල්පය. ඒක තේරුම සරලයි. එක පැත්තක් න්‍යෂ්ටික අවි ප්‍රාවිච්චි කළොත් අනෙත් පැත්තත් ඒවට න්‍යෂ්ටික අවිවලින්ම උත්තර දෙනවා. අන්තිමට මොකද වෙන්නේ? දෙගොල්ලම විනාශ වෙනවා. සම්බන්ධ නැති අයත් විනාශ වෙනවා. මේකට අන්‍යෝන්ට සහතික කර විනාශය කියලාත් කියනවා. පුදුමයකට වගේ හැමෝම විනාශ වෙයි කියන මේ බිය තමයි සාමිය පවත්වාගෙන යන ලෝකම හේතුව වෙලා තියෙන්නේ. මොකද ලෝක නායකයෝ දන්නවා න්‍යෂ්ටික යුද්ධයකින් කවුරුත් දිනන්නේ නැහැ. ඉතුරු වෙන්නේ පරාජිතයෝ විතරයි කියලා. අන්න ඒ බය තමයි මේ ගැටුම් පාලනය කරන ප්‍රධානම තිරිංගය. ඉතින් මේ හැම දේම සලකලා බැලුවම අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්ක. මේ සියලු වැළැක්වීමේ ක්‍රම තිබුණත් තුන්වන ලෝක යුද්ධයක් කියන දේ ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන්ද? ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.